ඔසප්පු ඉස්තිහාලා තත්වයේ පසුවින සහ දරු ප්‍රසූතය සමග රුධිරය වහනය වෙන කාන්තාවන්ගේ නීතිය. කාන්තාවන් ඉස්ලාම් දහම තුල සුවිශේෂී පාර්ශවයක් හැටියට සලකනු ලබනවා. ඔවුන්ට ගරුත්වය දැක්වීමෙන්ද ඔවුන්ට ප්‍රමුඛ ස්ථානය ලබා දීමෙන්ද ඔවුන්ට ආරක්ෂාව සැලසීම අතින්ද ඔවුන් සුවිශේෂී. ඒ ස්තරම් වූ ඒ උසස් වූ ඒකාන්තා පාර්ශවයේ සමහර ශාරීරික අපහසුතාවයන් හේතු කරගෙන ඒවටත් ආගමික නීතීන් මේ විදිහට ඔබට ගෙනහැර දක්වන්නට පුළුවන්. ඒ අතරින් අන්නිෆාස් යනු කුමක්ද? අන්නිෆාස් යනු දරු ප්‍රසූත වේදනාව නිසා එම අවස්ථාවෙහි නැතහොත් එයට පෙර නැතහොත් එයට පසු ගර්භාෂයෙන් වහනය වන රුධිරයකි. එය පිටත් වෙන වේලාව කාලය දරු ප්‍රසූතය සමග නැතහොත් එයට දිනකට හෝ දින දෙකකට හෝ දින 3කට පෙර. ඒ කාල සීමාව වැඩිම කාලය දින 40ක් අවම කාලයට සීමාවක් නොමැත. ඒ අවස්ථාවේ අනිවාර්ය වෙන්නේ එය නිමවීමත් සමග ස්නානය කළ යුතුයි. ඒ කාලයේ අතරවාරයේ මගහැරුණු උපවාසයන් යලි ඉටු කළ යුතුයි. එතකොට තහනම් වෙන කරුණු පිළිබඳව සැලකුවොත් සලාත ඉටු කිරීම, උපවාසය ඉටු කිරීම, තවාෆ් කිරීම, ආවරණයකින් තොරව කුරානය ස්පර්ශ කිරීම, මස්ජිදෙහි රැඳී සිටීම, සංසර්ගයේදීම යන සියල්ලම තහනම් වෙනවා. නීති රීතීන් දිහා බලන කල ඇගේ දෛනික ජීවිතයේ කටයුතු වලට කිසිම බාධාවක් නැහැ. සිය ස්වාමි පුරුෂයා සමග ලිංගික සම්බන්ධතාවයෙන් තොර සෙසු ආස්වාදයන් සඳහා ඇයට අවකාශය හිමි වෙනවා. අන්නිෆාස් යනු එයයි. එතකොට අල් ඉස්තිහාදා යනු කුමක්ද? අල් ඉස්තිහාදා යනු නොකඩවා වහනය වන රතු වර්ණයෙන් යුත් රුධිරය. ඔසප් රුධිරයට හාත්පසින්ම වර්ණයෙන් ඝනකමින් ගන්ධයෙන් වෙනස් තත්වයක් උසුලයි. එතකොට පිට වෙන වෙලාව ඒ වහනය වීමට නියමිත කාලයක් නැහැ. කාන්තාවන්ට ඇති වෙන රෝගී තත්වයක් කියලා සඳහන් කරන්න පුළුවන්. කාල සීමාව නියමිත කාල සීමාවක් නොමැත. සෑම සලාතයක් සඳහාම දෝවණය කර ගැනීම අනිවාර්ය වෙනවා. මෙවැනි අයට තහනම් කරනු ඉස්තිහාලා තත්වයෙන් පසුවන කාන්තාවට කිසිවක් තහනම් වන්නේ නැහැ. නීතියේ අපිරිසිදු රුධිරය ඇඳුම් වල නොතවරන ආකාරයට යමක් තබා ගත යුතුයි. කඅබාව තවාෆ් කරන්නට සිතූ විට, මස්ජිදෙහි සලාතය කරන්නට සිතූ විට මෙසේ කරගත යුතුයි. ඒ කියන්නේ මේ ඉස්තිහාලා තත්වයේ පසුවන කාන්තාවගේ
නීතිය. ඒ වගේම තමයි ඔසප් වීම. කාන්තාවකගේ සාමාන්‍ය මාසික ඒ රුධිර වහනය වීම පිළිබඳව බලද්දී ස්වභාවිකව කාන්තාවන්ට ඇති වෙන තත්වයක් මෙය. එහි වර්ණයන් පිළිබඳව සඳහන් වෙනවා. කාන්තාව ඒ රුධිරය ඇයගෙන් වහනය වෙනකොට කළු පාටින් යුක්තයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම මෙහි කාල සීමාව පිළිබඳව ගතහොත් ස්වභාවිකවම කාන්තාවක් වැඩි වියටපත් වූ දා සිට මහලු විය දක්වාම මේ తත්වය පවතිනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව දවස් කීපයක්, දවස් 6 සිට දවස් 7ක්, වැඩිම කාලයේ හැටියට සඳහන් වෙනවා දවස් 15ක්. මෙම తත්වයේ නිමවීමත් සමග කාන්තාව ස්නානය කළ යුතුයි, මගහැරුණු උපවාසයන් ඉටු කළ යුතුයි. මේ තත්ත්වයේ ඇති වුණු කාන්තාව නොකළ යුතු දේවල් අතර සලාතේ කිරීම, උපවාසයේ ඉටු කිරීම, කාබාවත ආෆ් කිරීම, ආවරණයකින් තොරව කුරානය ස්පර්ශ කිරීම, මස්ජිදෙහි රැඳී සිටීම, සංසර්ගයේ යෙදීම වැනි දේවල් වලින් වැළකී සිට කටයුතු කළ යුතුයි. නීති රීතීන් දිහා ගතහොත් දික්කසාදේ උදෙසා දින ගණන් සලකනු ලබන්නේ මේ ඔසප් වීමේ කාල සීමාව මුල් කරගෙන. ඒ වගේම ඇයට දෛනික කාර්යයන් වල නියැලෙන්නට පුළුවන් සාමාන්‍ය විදිහට සැමියා සමග සබඳතාවයන් පවත්වන්න පුළුවන් සංසර්ගයේ හැර. එතකොට මෙයයි කාන්තාවකට අවශ්‍ය වෙන සුවිශේෂී නීතීන් හැටියට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. මේ පිළිබඳව අපගේ ගෞරවනීය කාන්තා සහෝදරයන් වැඩිදුර සැලකිලිමත්ව ඔබගේ පිරිසිදු භාවය, විශේෂයෙන් සලාතේදී අවශ්‍ය වෙන ශාරීරික පිරිසිදු භාවය පිළිබඳව ඔබ සැලකිලිමත් වීමට මෙය මගක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔබට යහපත ප්‍රාර්ථනා කරමින් ඔබගෙන් සමුගන්නවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.